අපි ඉකොන්වලදී සාමාන්‍යයෙන් නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා වර්ග කරනවා. එතකොට මෙන්න මේ වර්ග හතරෙන් නිර්වචන ඊළඟට මේවැ ලක්ෂණ අපේ රචනා පේපරයකට එන්න පුළුවන්. ඒ වගේම තමයි MCQ වලටත් මේවැ ලක්ෂණ සහ මේවැ තියෙන දේවල් එක්ක අනිවාර්යයෙන්ම ප්‍රශ්න හැදෙනවා. මේක ලකුණු ගන්න ලේසි මේ කොටසෙන්. ඒ නිසා මේ කොටස් වල තියෙන දේවල් හරියට ඔලුවට දාගන්න. බලන්න මේ 2018 ඇවිල්ලා තියෙනෙත් ඒ වගේ ප්‍රශ්නයක්. MCQ එකක්. නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක් වශයෙන් පහත සඳහන් කවරක් දැක්විය හැකිද? දැන් මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම ඔයාලා සාමාන්‍යයෙන් කරන්නේ රයිට් මෙතන තියෙන එකෙන් උත්තරය හොයා ගන්නවා මේ ටික නිකන් පොඩ්ඩක් මතක තියා ගන්නවා. ඊළඟ වතාවෙත් මේ උත්තර ටික මෙහෙමම ආවොත් ඔයාට උත්තර ලියා ගන්න පුළුවන් ඒ ක්‍රමයට ඔයා පාඩම් කරගත්තොත්. හැබැයි ළමයි අලුත්ම දෙයක් ආවොත් එහෙම දෙයකට උත්තර ලියා ගන්න නම් අනිවාර්යයෙන්ම මෙතනදී මේ භූමිය කියන්නේ මොකද්ද? මොන ලක්ෂණ තිබ්බොත් අපි ආව භූමියට ගන්නෙ? අන්න ඒ කොටස හොඳට ඔලුවට දාගන්න. එතකොට මෙතන උදාහරණ වලට මොනව තිබ්බත් ඔයාට උත්තරය හොයාගන්න පුළුවන්. right. නිකමට මතක් කරන්න මොකද්ද අපි භූමිය කියන්නේ කියලා. දැන් භූමිය කිව්වහම සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ නිකන් මහ පොළොව වගේ එකක්. හැබැයි අපි ඉකොන්වලදී භූමිය කියන්නේ ඒකට නෙවෙයිනේ. මොකටද භූමිය කියන්නේ? සරලව කිව්වොත් අපි මොනාහරි දෙයක් නිෂ්පාදනය කරනකොට ඒකට පාවිච්චි කරන ස්වභාව ධම දීලා තියෙන දේවල්. ස්වභාව ධර්මය දීලා තියෙන දේවල් තමයි අපි භූමිය කියන ගොඩට දාන්නේ. ඒත් එක්කම චුට්ටක් මතක් කරොත් ප්‍රාග්ධනයට මොනවද වැටෙන්නේ? ප්‍රාග්ධනයට වැටෙන්නේ හරි. කලින් වගේම අපි නිෂ්පාදනයට යොදා ගන්න දේවල් තමයි මේවට ගන්නෙ. නිෂ්පාදනයට යොදා ගන්න මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන නිෂ්පාදන ආධාරක. ඒ කියන්නේ මොකක් හරි මැෂින් එකක්. හරි. අපි ළඟ අපි වීමෝලක් කරනවා ඒකට මැෂින් පාවිච්චි කරනවා. මිනිසානි හදලා තියෙන්නේ. මිනිසා විසින් නිර්මාණය කරපු නිෂ්පාදන ආධාරකනේ. ඒතකොට මිනිස්සු හදලා තියෙනවා නම් ඒක වැටෙන්නේ තනිකරම ප්‍රාග්ධනය කියන ගොඩට. රයිට් එහෙනම් අනිවාර්යෙන් මෙතන මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන්න ඕනි. ඔය කියන කතාව ඔළුව තියාගෙන අපි මේ උදාහරණ ටික දිහා බලමු. බලන්න මාගම්පුර වරාය. වරාය ගත්තොත් අපිට මේව දැක්කහම වරාය කිව්වහම ස්වභාවික පරිසරයනේ තියෙන්නේ. එතකොට නිකන් භූමිය වගේ හිතෙනවා. හැබැයි මේ ලක්ෂණත් එක්ක බැලුවොත් වරාය එතන මිනිස් මැදිහත් වීමක් තියෙනවා. මිනිස්සු එතන දේවල් කරලා තියෙනවා. ඒ නිසා මිනිස්සු ගිහින් එතන මොනවා හරි දෙයක් කරොත් ඒක වැටෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය කියන එකට. භූමියට අපි දෙයක් ගන්නවා නම් ඒක අමුයෙන්ම ස්වභාවිකවම තියෙන්න ඕනේ. ආයි මිනිස්සු ගිහින් එතන මුකුත් කරලා තියෙන්න බෑ. මිනිස්සු ගිහින් එතන මොනවා හරි දෙයක් කරොත් ඒක වැටෙන්නේ ප්‍රාග්ධනයට. දක්ෂිණ අධිවේගී මාර්ගය. අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය. වික්ටෝරියා වේල්ල. එතනත් වතුර තියෙන්නේ. ස්වභාවිකයි වගේ පේනවා. හැබැයි වේල්ල හැදුවේ මිනිස්සු. ඒ කියන්නේ ඒක වැටෙන්නේ ප්‍රාග්ධනයට. අම්බේවැල කිරි ගොවිපළ. ගොවිපළත් මිනිස්සු හදපු දෙයක්නේ. රයිට් එහෙනම් ඒක වැටෙන්නේ ප්‍රාග්ධනයට. දැන් මෙහෙම නිකන් හිතන්න. මෙතන අඹේවැල කිරි ගොවිපළ කියලා දෙන්නේ නැතුව මේ ගොවිපළේ ඉන්න ගවයන් වගේ එකක් දුන්නොත් ඔන්න පොඩ්ඩක් අවුල් යනවා ගවයන්. ස්වභාවිකයිනේ. මිනිස්සු ගවය හදන්නේ නෑනේ. ස්වභාවිකවමනේ ඇති වෙන්නේ. හැබැයි ළමයි හරිම කැලේ හරි නිදැල්ලේ ඉන්න හරකෙක් ගත්තොත් ඒක ස්වභාවිකයි. ස්වභාව දහම දීපු දෙයක්. හැබැයි ගොවිපළක ඉන්න ගවයෙක් ගත්තොත් ඌට කන්න දෙන්න ඕනේ, ඌට බෙහෙත් කරන්න ඕනේ, නාවන්න ඕනේ. මිනිස්සු මැදිහත් වෙලා ඌව බලා ගන්නවා. ඒකෙන් තමයි අන්තිමට කිරි ටික එළියට ගන්නෙ නේ. එතනත් ළමයි ගවයා අපිට ස්වභාවිකවයි වගේ පෙනුනට ඌට කරන්න තියෙන ඔක්කොම මිනිස්සු තමයි කරන්නේ. ඌට සාත්තු කරන්නේ මිනිස්සු. ඒ නිසා මේ ගවයන් කියලා දුන්නත් අපි ඒක භූමියට ගන්නෑ. ඒක වැටෙන්නේ ප්‍රාග්ධනයට. හරි හොඳට මතක තියාගන්න ඒක වැටෙන්නේ ප්‍රාග්ධනයට. රයිට්. එහෙනම් පස්වෙනි එක බලන්න. පාසි කුඩා වෙරළ තීරය. රයිට්. වෙරළ නම් ඒක ස්වභාවිකයිනේ. මිනිසු නෙවෙයි එතන ස්වභාවිකවම ඔන්න අපිට වෙරළක් හම්බෙලා තියෙනවා. එහෙනම් ඔන්න අපිට ඒක දෙලින්ම භූමියට ගන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මේ වගේ මෙතන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ගැන හොඳ අවබෝධයක් ගන්න. එතකොට තමයි අලුත් දෙයක් ඔයාගෙන් අහුවත් ඔයාට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ.